වත්සන් ලොකුගේ මොකද වෙන්නේ? ලොකු පුතා ඇවිල්ලා ඉන්නේ. ගිහිල්ලා ලොකු පුතා ඇවිල්ලා ඉන්නේ කියලා තේ එකක් එහෙම හදාගෙන වාඩි වෙන්න දෙන්නේ වීඩියෝ එකක් අරගෙන ලොකු පුතා ඇවිල්ලා ඉන්නේ. පොඩි පුතුත් කවන්නේ ගිහිල්ලා තේ එකක් හදාගෙන ඇවිල්ලා වාඩි වෙලා බලන්න පුළුවන්. තේ උන්නේ නැත්තම් තේ උන්නේ බොන දෙයක් බොන්න අරගෙන ඇවිල්ලා වාඩි වෙන්න. ලොකු පුතා වීඩියෝ එකක් ගෙනල්ලා දෙයි. ලොකු පුතු, පොඩි පුතු, මැද පුතු ඔක්කොම බලන්න තමයි ගෙනල්ලා දෙන්නේ. වැඩි කතා ඕනේ කියවන වැඩි කියලා මාර ප්‍රශ්න ගොඩක් හරිද කියවන්නේ. අපි අද බලන්න යන්නේ මචං බුකියෙන් බීදා. අනම් මනම් වල්පල් බල හිටියා. බුකිය පැත්තට යන්න උන්නේ නැහැ. බුකී ජනතාව කෝප වෙලා ඉන්නේ. ලොකු රියැක්ට්ස් අපේ ගෲප් එක. අද ගෲප් එකට තාම සෙට් වෙලා නැත්නම් සෙට් වෙන්න ලින්ක් එක දාලා තියෙන්නේ අපේ දැන්ට එනවා. 158. It's okay. එමීරියා. එහෙනම් හා පුරා කියලා අපේ ගෲප් එකට මොනවද වැටලා තියෙන්නේ කියලා බලලා. වැටලා තිබ්බේ නැත්තම් කවුලක් නැහැ. අපි එමුම යනවා. වෙන කොහෙන් හරි වීඩියෝ ටිකක් බලමු. Let's go. මේක සිරාලට මුණා නම් ලංකාවේ තව ටිකක් සදාචාර සම්පන්න සීලි වෙයි. Yo, TikTok. Yes, TikTok. Oh, TikTok එකෙන් reply කරලා. I like your app. I like it. Can I buy it? TikTok is worth 50 billion. Oh shit. My mom once said nothing worth more than what? My mom once said nothing is worth more than a good smile. TikTok. Lulu. What's the one? I like you. Relax. Baby, tiada muda kerana bayi aku. Heartbeat tekak banget dulu. Wanna get married? Hell yeah. No? Okay. Silly girl. You underestimate my power. I just wanna go. Okay, I will find someone else. Let me answer. Oh damn son. And oh shit, what matters is the people you love. I'm kidding you. Oh shit. Save humanity. Do you know why I bought TikTok? අපිට දැන් මේ මූ මචං මේ TikTok එක අරගෙනනේ ඌ මචං TikTok එක අරගෙන TikTok එකේ අයිතිකාරය විදියට තමයි දැන් මේ ටෝක් කරන්නේ අරුන්ට මචං. අඩෝ අතලා TikTok එක පූසික් කරගෙන තියෙන එකක් තියෙනවා. ඇයි අපි එදා අපිව දාලා ගියේ? Facebook කළු පාට වෙලා TikTok නිල් පාට වුණා නම් මන් දෙකෙන් එකකටවත් යන්නේ නැහැ. ඇත්ත දුඹුරු පාට වෙලා මම හිට කා පාට වුණා නම් මන් දෙකෙන් එකක්වත් කන්නේ නැහැ. මයිලෝ කා පාට වෙලා නෙස්ටමෝල් කොළ පාට වුණා නම් මන් දෙකෙන් එකක්වත් ගන්න නැහැ. චොකලට් තැඹිලි පාට වෙලා ෆැන්ටා රතු පාට වුණා නම් මන් දෙකෙන් එකක්වත් බොන්නේ නැහැ. උඹ ටිකක් පෙම් පාට වෙලා මන් ටිකක් පිම් පාට වුණා නම් අපි එදා අපි දාලා යන්නේ නැහැ. තොට ටිකක් බොලේ පෑදිලා තාත්තා සරපේ පියදද ගත්තට අපිට අද දුකක් නැහැ. අඩුව ආතල්ලකට කිව්වේ මගේ කාට දුක ඉතුරුනා. හිතන්න එපා ඔයගොල්ලෝ හිතන්න එපා. ආතල්ලයක් ගන්න උඹෙන් අපි. ඔක්කොම හොඳයි මචං. උ ටෝක් කරද්දී අර වැඩෙනවයි මේ මගුල් කුට්ටවට අත දානවයි වැඩි මචං. So I don't like that. මොකද්ද මේ වෙලා තියෙන්නේ ආශාවරි? ආශාවරි අපේ ගීතය සමාජ මාධ්‍ය ජාලාවල නිතර සංසරණය වෙනවා. ඉතින් අපි දැක්කා ඒ වගේ තමයි මිනිසුන් හොරක් කියලා කිව්වේ නෑ ඉදිරියට. ඉතින් රුපියල් 7 වලට පේට්‍රි කරන මිනිස්සු බොහෝ ඉන්නවා. විසගෝර සර්වයන් අතරේ ඒ වගේම විසගෝර මිනිසුන් ගොඩක් ඉන්නවා. ඉතින් ඒ විසගෝර සර්වයන්ගෙන් බේරුණා විසගෝර මිනිසුන්ගෙන් බේරෙන්න බෑ.
ඉතින් මේ මොකද්ද මේ ස්ටේජ් එක උඩ බණ කියනවද? ජාලවල නිතරම සංසාරණය මේ මොකද්ද මේ කතා කරන විදිය ඔක්කොම කලින් යනවා අක්කා යනවා වෙනවා දුක දෙනවා කනට රෙනවා ඒ ගීතය අපි අද ගායනා කරන්න හදන්නේ. එහෙනම් ඉතින් ගායනා එන්නක ඉස්සරහට. එහෙනම් අපේ ගායකයන් ආවමු. ගයයි මස බෙට්ට පුකාගතියෙද්දි කතා කරනවා වගේ මොකක් මෙරටට පමණක් ආවේ වූ ඉතා දුර්ලභ වර්ගයේ පැණිකල වැද්දා නොහොත් රන්නුකුඩුවා නැමැති සත්වයා මහනුවර හාරිස්පත්තුව මැදවෙල ගම්මානයේදී ප්‍රදේශවාසීන්ට දැක ගැනීමට හැකි වී තිබෙනවා. මෙම සත්වයා 2016 වර්ෂයේ සිට රතුදත්ත පොතේ අවදානමට ලක්විය හැකි සතෙකු ලෙස ලැයිස්තුගත කර තිබුණා. පැණිකල වැද්දා නොහොත් රන්නුකුඩුවා නැමැති මෙම සත්වයා ශ්‍රී ලංකාවේ උඩරට ප්‍රදේශය ආශ්‍රිතව දැක ගැනීමට හැකි බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. වඳ වී යාමේ තර්ජනයට ලක් මොනවද බම් මේ ඇදු එහෙම තේජසක් විද්‍යාමාන කරා කම්බා දිනවනේ පොඩි පුතාගේ තේජස බලපන් ඉපා ඉදාන්න ඔටම තේජස ඇවිදිනේදී බලාකෝ ඇදලා ඇවිදිනේදී අපේ පන්ති වලත් හිටියා මචං අපි ඉස්කෝලේ යන කාලේ ඔය විදිහට තේජස විද්‍යාමාන කරනවා හරි හරිම තේජසක් තිබ්බේ එයි මචං අපි මේ ඇටකිච්චෝ වගේනේ වෙන බල්ලෝ බලල්ලු ගන්නට ඇද්දේ මචං දුව තේජසක් උගේ තිබ්බේ දැක්ක තේජස ඒට හිට මං අදින්නල්ලු ඉන්දියාවේ සජීවීව දෙවියන්ගේ මහා ප්‍රතිහාරය පෙන්වයි මේ මේසේ උඩ තියෙන්නේ පොල් ගෙඩිය ये टेबल पे हमारी पे ये नारियल रखा हुआ है. देखिए हर चीज का एक समय होता है. जैसे आपको लघु शंका आएगी तभी लघु शंका करने जाएंगे. මොකක් පොල් ගෙඩිය පුපුරන්න යන්නේ ये नारियल මොතේ පොල් हिलने लगा ගෙඩිය है। එළවෙන්න පටන් ගන්න අටු ये සිරාවට नारियल हवा में उड़ चुका है। हर चीज का एक समय होता है. नहीं नहीं, इस समय में ये स्टूडियो में अभी लाइव करके दिखा रहे हैं। अच्छा उड़ा दिया उन्होंने? हाँ, ये नारियल उड़ रहा है। आपकी तरह ऊपर नीचे जो आपने चलाया था ऐसे पकड़ के भी दिखा दिया. और यहाँ देखिए यहीं पे रोकूंगा हवा में. यहीं स्टॉप एकदम lagu sanggakara පොල් ගෙඩිය හොල්ලනවා වෙදින් පොල් ගෙඩිය හොල්ලනවා මචං මේව ගිහිල්ලා තියෙන්නේ කේබල් දෙකකින් පොල් ගෙඩිය තේරි මාකේ කුස් පෑන් के लाउडे हट लैंड मेरी बिल्कुल आप कैसे ही की तरह support कर दिखा रहे रहे हैं, हैं जैसे आप दिखा रहे हैं। जैसे आप हाथ चारों तरफ घुमा रहे थे, यही चीज वो भी कर रहे हैं। और हवा में नारियल है अभी, और ये जैसे हाथ ऊपर कर रहे हैं और ऊपर उठ रहा है नारियल। මේක නම් මචං ඉම්පොසිබල් ටීවී එක පෙන්නවුවා කියන්නේ ඉන්දියාවේ ලඝු සංගක්කා තේරි මාකි බෑන් කියලා උඩේ තනමල් දෙල සැලුන් එක සිරාවට අරරර මගේ ගන්න නින්ද කියලා කෝ මුංගේ ඇස් අරුටලා වැදිලා ඉන්න මචං කපඩේ ගාඩ මචං වැදිලා නෑ මචං කපඩේ ගාඩ බඩු වැදිලා නෑ අපේත් මචං තිබ්බ සැලුන් නෑ ඔය සැලුන් එකට එන කොල්ලොන්ගේ ඇස් තිබ්බේ මෙහෙම ඒ කියන්නේ රෑ වැඩ කරලා මහන්සිලා නිදිමත එන්නේ අපේ සැලුන් එකේ අයියාගේ ඇසුත් පොඩ්ඩක් එහෙම මොකද මිනිස්සුත් මචං උදේ පටන් ගත්තාම කපන්න රෑ වෙනකන් කපනවා පහුවදා උදේත් ආයෙනවා ඉතින් මේ මිනිස්සු වැඩ කරන නිසා මහන්සියෙන් එම්බත් වෙලා ඇස් පොඩි වෙලා දී එන්ජිනියර් අයියාගේ සැලුන් එක රෙස්පෙක්ට් බ්‍රෝ සාකබක්සකෙක් වෙන්න විදියක් නැහැ මචං වෙන මොනවා හරි ගහලා තියෙන්නේ මගේ ධම්මෝ හොඳටම නිින්ද ගිහිල්ලා ඔබන්න හොඳටම නිින්දකින් තියෙන විදිය අතගරි තව බුදුම නිින්දක් යන්නේ
ඊනේ මොනවද දන්නේ වෙන්නේ පොල් ගස් නගින වෙනවද දන්නේ අම්මෝ ඉන්නවා මේ වගේ ගෝතයෝ මචං බස් වල යද්දිනා කොල්ලෙක් නේද මේ බලපන් ඉතින් කොල්ලෙටවත් දැන් යන්න නෑනේ මචං බස් එක ගෑනු කොහෙද යන්නද ගහන්න ඕනේ කන පුකෙන් එළියට එන්න මේ අසහනකාරයෝ ඉන්නේ මචං ලංකාවේ ඒ මොකද මේ අනුහස් දුවද්දි දෙවි ගිහිල්ලා කියන්නේ කොයිද ලකුණක් තිබ්බා මොකද්ද කරන්නේ වරෙන් පිස්සු බල ලකුණු දෙපෙළ අතර Now, why didn't Shehan go for a run? There was a definite run. There was a definite chance to cross over Haritha. Anuhas is not happy. යකෝ PVC බටනලයක් නේද මේ තියෙන්නේ මයික් මොකක්ද යකෝ ඒ ස්ලෝන් බට මුන්නලා ඉවරලා මයික් එකක් හදාගෙන සෙල්ලම් කියද්ද මේ මචං දෙවෙනිම දැන් නම් ලෝ බජට් යන්නේ Okay, here is the next delivery. අයියෝ යකෝ ලංකාවේ මේ ටීවී channel එක පෙන්නන කතාවන්නේ බලපන් ස්ලෝන් බට අඩෝ එල්බෝ එකක් තියෙන්නේ එල්බෝ සොකට් එකක් තියෙන්නේ නැවෙනදට අඩෝ සොකට් එකේ ඉඳන් කියන්නේ ස්ලෝන් PVC බටන එදරමුණේ තෝ කරන්න බැයිලා ඩොකර හිටපම් මේ විල්ලැජ්ජා කරන්න ඇතුව මේ මිනිස්සුන්ට පිස්සුමක් තියෙන්නේ මේ රඟපාන මිනිස්සුන්ට ඕනේ යකෝ කඹයදිලි තවත් කඹයදිලා drive safely මේකත් මොකද තේජසක්ද විද්‍යාමාන කරන්නේ අඬු බලා කොහෙද කියන්නේ මේ අවුරුදු කාලේ එකයි දෙකයි තුනයි කියපු එක තමයි තුනයි කියපු එක නෑ දැන් මේ මිනිස්සයා මරණ කියලා දන්නා නම් hina වෙන්නේ නැහැ හොඳ වෙලාවට එහෙම උන්නේ නැහැ සචින්ත පපුව මොකද නතර වුණා මචං මේ ගන්න අතල වලට සචින්තලා පිස්සු කෙලිනවනේ ගරින්න ඉතින් මොකද කටදියා ඉඳන් මම ගන්න කම්ම හොටෙල් මම පොඩක් පාටයි නෑ මම ගියේ අන්න එහෙමයි ටෝච් එක අල්ලන්න ඉගෙන ගනින් දැන්වත් ඒවා අම්මෝ කොහොමද මේ වහදන්නේ අඩෝ අඩ jokes I ordered a book කොතක් order කරා called මිනිස්සුන් How to Scam People Online. online scam kind කෝද කියලා කොතක් order කරා It's been 6 months now and I haven't received it yet. And you're still waiting. jokes උඹට සුපිරි වැඩක් කිව්වම යාළුවා මගේ නොටි කෙල්ල ජූටි මැනික වාගේ ඔන්නං ආව උම්මෝනේ ලස්සන බේකින් ලස්සනගෙන් damn son දෙකම කැඩුවොත් වැඩි ඔන්නං ආපු ගමන් උම්මෝනේ ලස්සන මැනික වගේ නොටි කෙන්නේ මං එනකොට උඹනාලයිනේ මං එනකොට උම්මා දෙන්නේ උම්මා දීලා නොටි මැනිගේ පොලේ යන්නේ උම්මා දීලා ඔන්න ආපු ගමන් ඔන්න දීලා එන්නේ ඒ ඉවරයි මචං එතන ඒ කෝටු දෙකම එකට කරාම මචං උගේ කකුල වගේ මං ඉස්සලා මේ හිතුවේ එක්කෝ කෝටු තව ටිකක් උ ගැහුවා නම් කෝටු දෙක තිබිලා කකුල තමයි දෙකට කැඩෙන්නේ මචං අපිත් මේ කකුල් මචං අපේ කකුලේ තියෙන කකුල් නේ එන අපේ කකුලුත් තියෙන පොඩි මචං ඒක නිසා අපි ওই වගේ දේවල් කරන්න යන්නේ නැහැ මචං අපිට තියෙන chicken legs ජාන වලින් ආපු chicken legs සුප් එකේ මොකක් කරේ අවුලක්ද රෙස්ටුරන්ට් එකනේ කොහොමද කියලා තමයි දීලා බලන්න ෂෙෆ් ගෙන්නලානේ මොකද්ද මේ සබන් වතුර එකක් දෙවලා තියෙන්නේ 哎，帅哥，要不我们帮你重新换一个好吧？没事，我酒喝多了吐里面了。
බලු වැඩ කරන්න බයකෝ කලින් කියන්න බැයකෝ කබ්බද දැයින්න වෙලාවේ පියුමිගේ සෙලිබ්‍රිටි ක්‍රෂ් එක කවුද පියුමිගේ සෙලිබ්‍රිටි ක්‍රෂ් එක අපිට කියන්න බලන්න පියුමිගේ සෙලිබ්‍රිටි ක්‍රෂ් එක කලින් නම් මේ කියන්නේ මෙහෙද එළියද කොහේ වුණත් කමන්න ඒ මම හිතන්නේ ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් හිටියා නේමාල් කියලා හොඳ වෙලාවට හේමාල් කිව්වේ නැත්තේ අනේ නංගිතින් හොම්බන් අරද ඇයි ඔයා පරිස්සමට ගියාද ගෙදර ඔව් මම පරිස්සමට ගියා ඒත් ඔමට ආයේ කෝල් ගන්න මැසේජ් දාන්න එපා උඹ හෙන කැතයි ඒ කියන්නේ කොල්ලට තමයි කියලා දෙන්නේ නංගිතින් හොම්බන් අරද පාඩුවේ මැසේජ් එකක් දැම්මා මේ උඹ හිතන්න එපා මේ උඹ නිකන් ඩයනා කියලා හරිද උඹ මේ ඕන කරගන්නේ මම හරි උඹ කතා කරන්න ගන්නේ ඔක්කොටම කලින් පොඩි හුයන්නත් දානනේ පොඩි හුයන්නත් දානවා මචං මනුස්සකමට ගෙදර ගියාද කියලා ආවම ඔබ ටෝක් කරනවා නම් කවුලක් නෑ මචං ඉට්ස් ඕකේ ඔහොම තමයි කතා කරන්න ඕනේ ඔබ අයියේ මම පරිස්සමට ගෙදර ගියා මචං වැදගත් විදියට කතා කරන්න ඕනේ බැයි නෑ මේව තමයි කතා කරන්න ඕනේ මම හිතන්නේ ඔය කතා කරලා දිනවත් හොඳ මදි වැඩි බයි I came to pursue my dream, right? I'm not doing anything bad to anybody, okay? I'm not hurting anybody from this, so why should... No, actually, you hurting my eardrums. You know what I mean? I care about what people have to say, right? It's like my life. I'm the one who's pursuing it, and like I've got the blessing to be able to achieve this, so why should I stop for what other people have to say? You know? Bitch, you talking to me? Just because we said some shit about your music? Fuck you. Everybody gets this chance, like, you know, to be a singer or like to be whatever they want. Like, it's really hard to like, you know, get to your dream. So I was like, okay, I mean, it's my life. I'm not achieving it, so what's your problem? පුදුම තේජසක් ඒකේ විද්‍යාමාන කරන්නේ හරි ගායිකාව සෝමාලියා බඩගින්කාරෝ සෝමාලියා ඇවිල්ලා තාත්තා Good morning. I don't know that. Morro ka sa mga kayo kala, murra ka sa kaya ko rin. Hoy papa, sali numero ka mo kung kay guru ka, kaya sa mo ko Buddha temple romo ko ya. Yo. Sigriya rock, boroma ka. මට බෑ ඔයාගේ භාෂාව තේරුම් ගන්න. Malia, Roma kasi mo mariki, zeren ko may toto mo, Roma kayo, amata euro, I'm not understanding anything. Roma kasi may kayo rin Africa, may gusto Somalia, marakat tiyo ching kasi iti. Ano kata karuna therna ni mag ඔබ language එක නැහැ කියලා. Dobro utra. Tiyo ching kasi I don't understand any other languages. Di Canada? Canada. Na Canada වෙලා තියෙන්නේ. Papa. Somalia. යන්නේ ගෞරව ඉංග්‍රීසි ඔය මේ වාතල් ගන්න එපා හරිද සාමාන්‍ය ලැන්ග්වේජ් එකක් කනකොට මචං තේරෙනවා මචං මේ වගේ ලැන්ග්වේජ් එක සාමාන්‍ය තේරෙනවද කියලා හුඟුරු කතන් අන කතන් හුඟුරු කතන් මචං කමෝන් මචං අදට ඇති රයිට් ගයිස් බුකිය විස්තර ඔච්චරයි අද අපේ ගෲප් එකට සෙට් වෙන්නේ තව ආතල් බොඩ හරි තියනවා නම් අපිට දාන්න හරිද අපේ ගෲප් එකට විසි කරන්න අපිට ගිහිල්ලා බලන්න පුළුවන් ආතල් දේවල් දාන්න බුකියට අපිටත් බලන්න ඔයාලත් බලන්න ඉතින් අවුරුදු කාලේ එනවා අපේ ඉතින් අපි ගිහිල්ලා බලන්න ඕනේ දැන් මේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා මේ අවුරුදු කුමාරයෝන්ගේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. අපි ඒවත් බලන්න යන්න ඕනේ. සෙට් වෙලා නැත්තම් ගෑන් එකට සෙට් වෙන්න ඉක්මනින්ම. මොකද අපේ ගෑන් එකේ දැන් මචං දඩ බඩ ගාලා උඩට යන ගමන් ඉන්නේ. පේනවනේ අපි දැන් ගෑන් එකේ කී දෙනෙක් ඉන්නවද කියලා. පළවෙනි 10 තමයි මචං ඕජීලා. මතකනේ අපි කියලා තියෙන්නේ. එච්චරයි ඉතින් කියන්න තියෙන වට වැඩි අය කියන්න දේවලුත් නෑ මචං. දැන් කියවලා එපා වෙලා තියෙන්නේ මට. මටත් එපා වෙලා තියෙන්නේ උඹලට අහලත් එපා වෙලා තියෙන්නේ. පරිස්සමින් දාලා ගිහින් ඉන්න. Hey, do you wanna come round now? Say around 5:30. Stay until the morning, then I carry on and live my hollow life.